අපි දන්නේ නැති වුණාට ළමයි මුහුද මෙන්න මේ වගේ ස්තර පහකට බෙදන්න පුළුවන්. මුහුදේ මාරම වටින දේවල් ගොඩක් තියෙනවා. මේ මුහුදේ ඉහළම ස්තරයට හොඳට සූර්යාලෝකය වැටෙනවා. ඒ හින්දා මෙන්න මේ ඉහළම ස්තරයේ ළම මුදු පැලෑටි ගොඩක් තියෙනවා. ඒ වගේම සත්තුත් ඉන්නවා. සත්තු කියන්නේ ඉතින් මත්ස්‍යයින් තමයි ඉන්නේ. ජෙලිෆිෂ් මෝර වගේ මත්ස්‍යයින් තමයි මෙන්න මේ ඉහළම ස්තරයේ ඉන්නේ මුහුදේ. එතකොට ඉහළ ස්තරයේ ඉඳලා පහළම ස්තරයට යද්දී එන්න මොකද වෙන්නේ? අඳුරු වෙන්න පටන් ගන්නවා. ටික අඳුරු වෙන්න පටන් ගන්නවා. මේ පල්ලෙහාම ස්තරයේ ගොඩක් අඳුරුයි, කරුවලම කරුවලයි. ඒ වගේම ළමයි උඩ ඉඳලා පල්ලෙහාට යද්දී සීතල ගතියත් වැඩි වෙනවා. මෙන්න මේ යටම ස්තරයේ ගොඩාක් සීතල. දෙවෙනි ස්තරය ගත්තාම දෙවෙනි ස්තරය පළවෙනි එකට වඩා අඳුරුයි. හැබැයි වැඩිපුරම මත්ස්‍යයන් ජීවත් වෙන්නේ මෙන්න මේ දෙවෙනි ස්තරේ. දෙවෙනි ස්තරයට වඩා තුන්වෙනි ස්තරය අඳුරුයි. මේ තුන්වෙනි ස්තරයේත් මත්ස්‍යයන් ජීවත් වෙනවා. ගොඩක්ම ඉන්නේ ඔය බූවල්ලා වගේ මත්ස්‍යයන් තමයි ගොඩක්ම මේකේ ඉන්නේ. ඊට පස්සේ මේ හතරවෙනි ස්තරය ගත්තාම හතරවෙනි ස්තරයේ ගොඩක්ම තියෙන්නේ ළමයි ආගාද. පස්වෙනි ස්තරය කියන්නේ තනිකරම ඉතින් මුහුදු පතුල තමයි. මේ වෙද්දි එන්න මුහුද අඳුරු වීගෙන තමයි යන්නේ ළමයි. මුහුද අඳුරු වෙන්න ප්‍රධානම හේතුව තමයි මුහුදේ ඉහළ ස්තරයේ ඇල්ගී වර්ධනය වෙනවා. ඇල්ගී විතරක් නෙමෙයි රසායනික ද්‍රව්‍ය ගංගා වලින් මුහුදට ගලාගෙන ආපුවාමත් ඔන්න ඔය ඉහළ ස්තරයේ පාරදෘශ්‍ය බව අඩු වෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය විතරක් නෙමෙයි ඔය නැව් වලින් බෝට්ටු වලින් කාන්දු වෙන ඉන්ධනත් ඔන්න ඕකට හේතු වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඉස්සරහට එන්න මේ උඩ ඉඳලා එන සූර්ය කිරණ පහළ ස්තරවලට යන්න බැරි වෙලා යනවා. ඒ හින්දා එන්න සාගර පතුලේ ඉඳලා උඩට අඳුරු බව මොකද වෙන්නේ? ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා.